හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් මං අද අරගෙන ආවේ අපේ පිනකල්ස් ඩෙසර්ට් බලන්න ගිය ට්‍රිප් එකේ ඩේ 2 එක. ඉතින් අපි අද බලමු ඩේ 2 එකේ අපි කොහෙද යන තැන් කියලා. Under the boughs where the shadows play, the wind hums songs at the break of day, whispering pines, secrets untold, carrying tales only the forest holds. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්න තැනට කියන්නේ ජුරියන් බේ කියලා. වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල තවත් ප්‍රසිද්ධ ලෑන්ඩ්මාර්ක් එකක් තමයි මේ ජුරියන් බේ කියලා කියන්නේ. විශේෂයෙන්ම පිනකල්ස් ඩෙසර්ට් බලන්න නෝර්ත් පැත්තට එන අය ජුරියන් බේ එන්නත් අමතක කරන්නේ නැහැ. පර්ත් ඉඳන් කිලෝමීටර් 220ක් විතර නෝර්ත් පැත්තට වෙන්න තමයි මේ ජුරියන් බේ පිහිටලා තියෙන්නේ. The open sky, oh, whispering pines, sing me your tune, caught in the rhythm of the stars and the moon. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි මේ ලස්සන බීච් එක. මේ නිල් පාට ක්ලියර් වතුර නිසාත් ඒ වගේම සුදු වැලි නිසාත් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල තියෙන ලස්සනම බීච් එකක් විදියට මෙතන ප්‍රසිද්ධයි. කට්ටිය මෙතනට ඇවිල්ලා පීනනවා, ස්නෝකලින් කරනවා, ඒ වගේම සමහරව ඇවිල්ලා ෆිෂින් කරනවා. ඒ වගේම තමයි ස්කයි ඩයිවිං වලටත් මෙතන ගොඩක් ෆේමස් ස්පොට් එකක්. ජුරියන් බේ කිව්වම මතක් වෙන අනිත් විශේෂම දේ තමයි මෙතන සී ලයන්ස්ලා බලන්න පුළුවන් එක. සමහර සීසන්ස් වලට අපිට මෙතන සී ලයන්ස්ලා බලන්න පුළුවන් කියලා අපි දැක්කා. ඒ වගේම සී ලයන්ස්ලා බලන්න විශේෂ ටුවර්ස් ඕගනයිස් කරගන්න පුළුවන් කියලාත් අපි දැනගත්තා. මෙතන ජුරියන් බේ ජෙටි එක ගාව ඉඳන් ගොඩාක් ලස්සන සන්සෙට්ස් බලන්න පුළුවන් කියලා කියනවා. ඉතින් හවස් වරුවේ සන්සෙට් වෙන වෙලාවට ආවොත් එහෙම ලස්සන වේව්ස් බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි අපිට නම් හවස් වෙනකන් හිටියේ නැති නිසා ඒක බලන්න බැරි වුණා. Soft strums of the warm acoustic guitar blend with the gentle sound of the waves crashing against the shore. A serene melody weaves through the breeze, creating a soothing rhythm that mirrors the ocean's ebb and flow. The sound of distant gulls and the rolling tide add layers to the tranquil sense tape of this coastal escape. Let the music guide you into an untouched paradise where stress dissolves like footprints in the sand. ඉතින් දවල්ට අපි පොඩි ලන්ච් එකක් අරගෙන අපේ ඊළඟ ඇට්‍රැක්ෂන් එක බලන්න අපි ආවා. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ලේක් තැටිස් කියන තැනට. මේක වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල තියෙන හරිම විශේෂ තැනක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙන්නේ. මෙතන විශේෂත්වය මොකක්ද කියලා කිව්වොත් මේ ලේක් එකේ තියෙනවා රවුම් ගල් වගේ ස්ට්‍රක්චර්ස් වගේක්. හැබැයි මේවා ගල් නෙවෙයි. ඒවට කියන්නේ ස්ට්‍රොමැටොලයිට්ස් කියලා.
ඉතින් මේ ස්ට්‍රොමටොලයිට්ස් වල පුදුම හිතෙන කතාව නිසා තමයි මේ ලේක් එක ගොඩක් විශේෂ වෙන්නේ. මේ ස්ට්‍රොමටොලයිට්ස් හැදිලා තියෙන්නේ සයනොබැක්ටීරියා කියන බැක්ටීරියා ජාතියෙන්. සයනොබැක්ටීරියාව ලේයර්ස් උඩ කැල්සියම් කාබනේට් ලේයර්ස් තැන්පත් වෙලා තමයි මේ රවුම් ගල් වගේ තියෙන ස්ට්‍රොමටොලයිට්ස් කියන ස්ට්‍රක්චර්ස් හැදිලා තියෙන්නේ. සයන්ටිස්ලා කියන විදියට මේ වගේ ජීවීන් අවුරුදු බිලියන 3කටත් වැඩි කාලයකට කලින් තමයි පෘථිවියේ තිබිලා තියෙන්නේ. හැබැයි විශේෂත්වය තමයි මේ ලේක් එකේ තියෙන මේ ස්ට්‍රොමටොලයිට්ස් අදටත් ජීවත් වෙමින් වැඩෙනවා කියලා කියනවා. ඒක ලෝකයේ ඉතාම දුර්ලභ දෙයක්. මේ විශේෂත්වය නිසාම මේ ලුණු වතුර තියෙන ලේක් එකට අපිට බහින්න දෙන්නේ නැහැ. මේ වගේ ඩෙක් එකක ඉඳන් ලේක් එකේ ලස්සන බලන්න විතරයි අවසර තියෙන්නේ.